අයිබෝන් මිත්‍රවරුනි 2025 වසරේ ජනවාරි මාසයේ බලයට පත්වෙච්ච ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ පළමු පසුබැස්ම ඊට මාස දෙකකට පස්සේ වාර්තා වුණා. ඒ තමයි මුළු ලෝකයම මේ මොහොතේ කතා කරමින් ඉන්න සිග්නල් ගේට් සිදුවීම. මොකක්ද මේ සිග්නල් ගේට් සිදුවීම කියන්නේ? ඇමරිකානු රජයේ ඉහළම රාජතාන්ත්‍රික නිලධාරීන් සහ දේශපාලඥයන් විසින් සිදු කළ යුද රහස් පිළිබඳ රහස් සාකච්ඡාවක් ජනමාධ්‍යවේදීන් විසින් ලෝකයට හෙළිදරව් කළා. එය තමයි මේ සිග්නල් ගේට් සිදුවීම කියන්නේ. පහුගිය මාර්තු 24 වෙනිදා තමයි මේ විදියට ට්‍රම්ප් රජයේ ඉහළ නිලධාරීන් විසින් සිදු කළ රහස් සාකච්ඡා ජනමාධ්‍යයට නිකුත් වුණේ. එම සාකච්ඡාවල අඩංගු වුණේ ඇමරිකානු රජය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ට පහර දීමට පෙර ට්‍රම්ප් රජයේ නිලධාරීන් විසින් සිදු කළ සාකච්ඡාවක්. එහිදී ට්‍රම්ප් රජයේ ඉහළම නිලධාරීන් මෙම ප්‍රහාරය පිළිබඳ සාකච්ඡා කර තිබුණා. ඒ සිග්නල් නම් පණිවිඩ හුවමාරු ඇප් එකක්. එහෙමත් නැත්නම් යෙදුමක් මගින් ජනමාධ්‍යයට නිකුත් වෙච්ච මේ chat එකේ සමාජිකයන්ව හිටියා ඇමරිකාවේ උපජනාධිපති ජේ.ඩී. වාන්ස්, ඒ වගේම ආරක්ෂක ඇමති පීට් හෙග්සීත්, මයිකල් වොල්ට්ස් වැනි ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීන්. කොහොමද මේ විදියට ඇමරිකානු රජයේ ඉහළම නිලධාරීන්ගේ රහස් සාකච්ඡාවක් ජනමාධ්‍යයට එකතු වෙන්නේ? එහෙම නැත්නම් ජනමාධ්‍යයට මුදා හැරෙන්නේ? ඒක සිදු වෙන්නේ මෙහෙමයි. මේ chat එකේ ඉඳපු සමාජිකයෙක් අතින් වැරදීමකින් මේ chat එකට ජනමාධ්‍යවේදියෙක් ඇඩ් වෙනවා. එහෙම නැත්නම් එකතු වෙනවා. ඔහු ජෙෆ්රි ගෝල්බර්ග්. ඔහු මේ chat එකට එක් වෙන්නේ අත්වැරදීමකින්. මුලදී ගෝල්බර්ග් පවා විශ්වාස කරන්නේ නැහැ මේ Taman දකින්නේ ඇත්තටම ඇමරිකානු රජයේ ඉහළ නිලධාරීන්ගේ රහස් සාකච්ඡාවක්ද කියලා. ඔහු හිතන්නේත් මේ කාගේ හෝ විහිළුවක් කියලා. පසුව ඔහු වැඩිදුර සොයා බැලීම් මගින් තහවුරු කර ගන්නවා මේ ඇත්තටම ඇමරිකානු රජයේ ඉහළම රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ රහස් සාකච්ඡාවක්. ඔහු ඒ chat එකට වැරදීමකින් ඇඩ් වෙලා එහෙම නැත්නම් එකතු වෙලා තියෙනවා. ඉන්පසු ඔහු එම රහස් සාකච්ඡාව සම්පූර්ණයෙන්ම කියවලා එහි ඡායාරූප එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට්ස් ලබාගෙන එම chat එකෙන් ඉවත් වෙනවා. ඒ වගේම ඔහු ඒ පිළිබඳව සිය වෙබ් අඩවියට ලියන්න අමතක කරන්නේ නැහැ මේ ස්ක්‍රීන්ෂොට්ස් එක. ඉතින් ඇමරිකානු රජය එහෙම නැත්නම් ඇමරිකානු හමුදාව විසින් යේමනයට බෝම්බ හෙලද්දී වොෂින්ටනයත් ගිනිගත්තා. ඒ ඔවුන්ගේ ඉහළම රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ රහස් සාකච්ඡාවක් ජනමාධ්‍යයට හෙළිවීම නිසා මේ ඇමරිකානු රජයට ගැටලුවක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් උනේ උපජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම් එහෙම නැත්නම් එරට ව්‍යුහය අනුව ආරක්ෂක කැබිනට් ඇමතිවරයා ඇතුළු ඉහළම බලධාරීන් සිදු කළ රහස් සාකච්ඡාවක් මේ විදියට මාධ්‍යයට නිකුත් වීමත් එක්ක ඇමරිකාවේ ජාතික ආරක්ෂාව එරට විපක්ෂය විසින් ප්‍රශ්න කළා. ඔවුන් ප්‍රශ්න කළේ ඇමරිකානු නව රජය විසින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලා ඇති බව මෙවැනි රාජ්‍ය රහස් ජනමාධ්‍යයට නිකුත් වීම නිසා. විපක්ෂයේ සිටින ඩෙමොක්‍රැටික් පක්ෂය පමණක් නෙවෙයි ආණ්ඩු පක්ෂයේ එහෙම නැත්නම් රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් සෙනෙට් සභිකයන් පවා මේ සිදුවීම විවේචනය කර තිබුණා. මේ ට්‍රම්ප් රජය මුහුණ දෙන පළමු පසුබැස්ම ලෙස මා හඳුන්වුවේ ඒකයි. මේ ඔස්සේ ට්‍රම්ප් රජයට විශාල අපකීර්තියක් එකතු වෙලා තියෙනවා දේශපාලනික වශයෙන්. ඉතින් එවැනි පසුබිමක ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සහ බුද්ධි සේවා අධ්‍යක්ෂක තල්සි ගැබර්ඩ් පිළිගන්නවා Tamanගේ අතින් අතපසුවීමක් සිදු වූ බව මෙය නොවිය යුත්තක් බවට. නමුත් ආරක්ෂක ඇමති එහෙම නැත්නම් ආරක්ෂක ලේකම් පීට් හෙග්සීත් කියන්නේ මේ chat එකේ රහසිගත තොරතුරු කිසිවක් සාකච්ඡා නොවූ බව. එම නිසා මෙම chat එක එහෙම නැත්නම් මේ සංවාදය හෙළිදරව් වීම ජාතික ආරක්ෂාවට කිසිදු ගැටලුවක් ඇති නොකරන බවට පීට් හෙග්සීත් ප්‍රකාශ කරනවා. පීට් හෙග්සීත් ප්‍රකාශ කරන්නේ මේ chat එක එහෙම නැත්නම් මේ සංවාදය තුල Tamanගේ මේ ප්‍රහාරය සිදු කරන ආකාරය, එහි මාර්ග, එහි ප්‍රහාරයට යොදා ගන්නා ආයුධ එහෙම නැත්නම් උපකරණ වේලාවන් වැනි රහසිගත තොරතුරු කිසිවක් සාකච්ඡා කළේ නැහැ. එම නිසා මේ රහසිගත chat එකක් එහෙමත් නැත්නම් සංවාදයක් නෙවෙයි. මේ සංවාදයට බඳුන් උනේ අපි හූති කැරලිකරුවන් ඉලක්ක කරනවා. එම ප්‍රහාරයට අනෙකුත් සමාජිකයන් සුබ පතනවා වැනි සාමාන්‍ය කරුණු පමණක් කියලා. සැබවින්ම මේ සංවාදය තුල එවැනි රහස් සාකච්ඡාවක් සිදුව තිබුණේ නැහැ.
නමුත් වඩා වැදගත් විදියට මේ නායකයන් දේශපාලනික කරුණු සාකච්ඡා කර තිබුණා. එහිදී උපජනාධිපති ජේ.ඩී. වාන්ස් යුරෝපය විවේචනය කර තිබුණා මේ සංවාදය තුළ එය ඇමරිකාවට යම්කිසි ආකාරයකින් රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් ඇති කරන බවට දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා. මේ සමගම ඇමරිකාව තුළ තවත් සංවාදයක් ඇතිව තිබෙනවා. එනම් මේ ඇප්ස් එහෙමත් නැත්නම් මේ සංවාද සඳහා යොදා ගන්නා යෙදුම් ආරක්ෂිතද රජයක රහසිගත තොරතුරු සාකච්ඡා කිරීම සඳහා මෙම ඇප්ස් භාවිතා කළ යුතුද කියන සංවාදය මේ මොහොතේදී ඇමරිකාවේ මතුව තිබෙනවා. ඔබ දන්නවා මේ වෙද්දී ලෝකයේ ප්‍රධාන වශයෙන් මෙවැනි යෙදුම් ගණනාවක් තිබෙනවා. ලෝකයේ ජනප්‍රියතම සංවාද යෙදුම එහෙමත් නැත්නම් chat app එක WhatsApp. නමුත් ඇමරිකානු රජය WhatsApp භාවිතා කරන්නේ නැහැ. ඒටත් හේතුවක් තිබෙනවා. WhatsApp හිමි මේටා සමාගමත් එක්ක ඇමරිකානු රජයට එහෙමත් නැත්නම් රිපබ්ලිකන් රජයට දේශපාලනික ගැටලුවක් තිබෙනවා. මාර්ක් සකර්බර්ග් එහෙමත් නැත්නම් මෙටා හිමිකරුවා සැලකෙන්නේ ඩෙමොක්‍රැටික් පක්ෂයට තරමක පක්ෂපාතී පුද්ගලයෙක් ලෙසට. එම නිසා ඇමරිකානු රජය මෙටා ආයතනයේ යෙදුම් භාවිතා කරන්නේ නැහැ. ඔවුන් WhatsApp නොසලකා හරින්නේ ඒකයි. ඉන්පසුව WeChat සහ Telegram වැනි සංවාද ඇප් තිබෙනවා. WeChat චීනයේ, Telegram රුසියාවේ. එම නිසා ඒවා ඇමරිකානු රජයට භාවිතා කළ නොහැකි. ඉතින් මේ ඇමරිකානු රජයේ සිග්නල් කියන chat app එක එහෙමත් නැත්නම් යෙදුම භාවිතා කර තිබෙන්නේ ඒකයි. සිග්නල් යෙදුම හිමි ඇමරිකානු සමාගමකටමයි. ඒ වගේම අනෙකුත් WhatsApp වැනි යෙදුම් වලට වඩා සිග්නල් යෙදුම වඩා ආරක්ෂිතයි කියලා සැලකුණා. විශේෂයෙන්ම සිග්නල් app එක end to end encrypted කියන පහසුකම භාවිතා කරනවා. ඒ කියන්නේ සිග්නල් ඔස්සේ යවන පණිවිඩයක් අතරමැද සිටින කෙනෙකුට කියවිය නොහැකි. එය කියවිය හැක්කේ යවන්නාට සහ පණිවිඩය ලබන්නාට පමණයි. අතරමැද සිටින ජංගම දුරකථන සමාගමට අන්තර්ජාල තොරතුරු ලබා දෙන ආයතනයට වැනි third party එහෙමත් නැත්නම් තුන්වන පාර්ශවයකට එම පණිවිඩ කියවීමට බෑ. සිග්නල් යෙදුම වඩා ආරක්ෂිතයි කියලා කියන්න එයත් හේතුවක්. නමුත් මෙහිදී සිදුව තිබෙන්නේ යෙදුමේ වරදක් නිසා නෙමෙයි මේ රහසිගත තොරතුරු එළියට නිකුත් වෙන්නේ. එහි එහෙමත් නැත්නම් එම සංවාදයේ සිටි සමාජිකයෙකු විසින් සිදු කළ අත්වැරදීමක් නිසා තමයි මේ ඇමරිකානු රජයේ සංවේදී සහ රහස් තොරතුරු මාධ්‍යට නිකුත් වුණේ. ඉතින් එයින් පැහැදිලි නූතන තාක්ෂණය කොතරම් දියුණු වුණත් එය කොතරම් ආරක්ෂිත වුණත් එහි අවසාන වගකීම තිබෙන්නේ භාවිතා කරන පුද්ගලයාට. භාවිතා කරන පුද්ගලයන්ගේ එක් අතපසුවීමකින් ඕනෑම ආරක්ෂාවක් සහ දියුණු තාක්ෂණයක් බිඳ වැටිය හැකියි. ඉතින් මිත්‍රවරුනි, සුප්‍රසිද්ධ සිග්නල් ගේට් සිදුවීම පිළිබඳ සිදු කළ අද වීඩියෝව මෙතනින් අවසන්. මේ වගේ වටිනා සහ වැදගත් තොරතුරු දැනගන්න අපේ ඉරේෂාන් සිරිවර්ධන YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.